ගෝලී උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක වෙරළ ඝාතනයට තියෙන බොහොම සමීප සම්බන්ධයක්. ඔබ දන්නවා උෂ්ණත්වය ඉහළ යනකොට සාගර ජලය ප්‍රසාරණය වෙනවා. සාගර ජලයේ පරිමාව වැඩි වෙනවා. එහෙම පරිමාව වැඩි වෙන එක අපි වගේ දූපත් රාජ්‍යයකට බොහොම අවාසිදායක තත්ත්වයක් බවට පත් වෙනවා. මොකද වෙරළ ඝාතනය එතකොට සිද්ධ වෙනවා. මොකද සාගර ජලයේ ගොඩබිමට පැමිණීමත් එක්ක වෙරළ අපිට අහිමි වෙමින් යනවා. ඒතර මේ වෙරළ අහිමි වීම කියලා කියන්නේ අපේ වගේ සංචාරක කර්මාන්තයත් එක්ක බොහොම ළඟ සම්බන්ධතාවයක් තියෙන රටකට බොහොම අවාසිදායක තත්ත්වයක්. ඒ නිසා අපි මේක නවත්ත ගන්න ඕනේ. ගෝලීය උණුසුම ඉහළ යන්න ලෝකයේ රටවල් දක්වන දායකත්වයත් එක්ක ගත්තම අපි දක්වන්නේ බොහොම පුංචි දායකත්වයක් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙරළ තීරය ආරක්ෂා කරගන්න අපි ගෝලීය උණුසුම ඉහළ යාමට ගෝලීය වශයෙන් සම්මුතියකට එළඹෙන්න ඕනේ වගේම අපි වෙරළ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ උපාය මාර්ගයන් සඳහා යොමු වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම සහ නායකත්වය ලබා දෙන්න ඉන්දියානු සාගර උපාය මාර්ගික පරීක්ෂණ මධ්‍යස්ථානයේ විදිහට අපි සූදානම්. Don't forget to subscribe, like this video, and leave a comment below